O level exam එකේ ඉලෙක්ට්‍රොනික්ස් කියන ලෙසන් එකේදී grade 10 වලදී grade 11 වලදී අපෙන් අහනවා කොහොමද ඉලෙක්ට්‍රිසිටි ඉලෙක්ට්‍රොනික්ස් වැඩ කරන්නේ කියලා. එතකොට ඒවා ගැන බේසික් නොලෙජ් එකක් බේසික් තියරි එකක් අපිට grade 10 වල ඉඳලා දෙනවා. O levels කට්ටිය O level exam එක බේස් කරගෙන grade 11 වලදී ඔයගලන්ට උගන්වනවා ඉලෙක්ට්‍රොනික්ස් කියලා ලෙසන් එකක්. ඉලෙක්ට්‍රොනික්ස් ලෙසන් එකේදී ඩයෝඩ්ස් ගැන ට්‍රාන්සිස්ටර්ස් ගැන ස්පෙෂලි උගන්වනවා. ට්‍රාන්සිස්ටර්ස් ගැනයි ඩයෝඩ්ස් ගැනයි. එතකොට ඩයෝඩ් එකක් හදලා තියෙන්නේ මොන වගේද? ට්‍රාන්සිස්ටර් එකක් හදලා තියෙන්නේ මොන වගේද? ට්‍රාන්සිස්ටර්ස් ඩයෝඩ්ස් දෙකම හදන්නේ සෙමිකන්ඩක්ටර්ස් වලින්. සෙමිකන්ඩක්ටර් එකක් කියලා කියන්නේ සිලිකන් හරි ජර්මේනියම් හරි කියන පීරියොඩික් ටේබල් එකේ කියන්නේ ආවර්තිතාව වගුවේ ෆෝර්ත් ගෲප් එකේ නැත්තම් හතරවෙනි කාණ්ඩේ ඉන්න කාබන් සිලිකන් ජර්මේනියම් ටින් ලෙඩ් ඔහොම පල්ලෙහාට තියෙනවා. ඒකින් සිලිකන් සහ ජර්මේනියම් කියන සෙමිකන්ඩක්ටර්ස් දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ සෙමිකන්ඩක්ටර්ස් ගැන වෙනම ලෙසන් එකක් වෙනම උගන්වන්න තියෙනවා. අද බේස් කරන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර්ස් කොහොමද වැඩ කරන්නේ කියන එක. ට්‍රාන්සිස්ටර් එකක් කියලා කියන්නේ සෙමිකන්ඩක්ටර්ස් පාවිච්චි කරලා හදපු ඩයෝඩ් වර්ග දෙකක්. ඩයෝඩ්ස් දෙකක් ඒ කියන්නේ ඩයෝඩ් එකක් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා N කියලා P කියලා ජංක්ෂන් එකක්. PN ජංක්ෂන්ස් කියලා කියනවා. ඒක ඇත්තටම හදන්නේ සිලිකන් හරි ජර්මේනියම් හරි අරගෙන ඒකෙන් හදනවා මේ විදිහට තහඩු දෙකක්. මේ විදිහට ගන්නකො මෙහෙම තහඩු දෙකක් හදනවා. තහඩු දෙකක් කියලා කියන්නේ එකක් පොසිටිව් අනිත් එක නෙගටිව් කියලා තහඩු දෙකක් හදනවා. P තහඩුවකුයි N තහඩුවකුයි හදනවා. මේ හදනේ වගේ මේ P කියලා කියන්නේ ප්ලස් N කියලා කියන්නේ මයිනස්. මේක වෙනම ඉගෙන ගන්න ඕනේ වෙනම මේක වෙනම ඉගෙන ගන්න අපි. එතකොට මෙන්න මේ ජංක්ෂන් එකට තමයි අපි කියන්නේ PN ජංක්ෂන් එකක් කියලා. ඒක තියෙන විදිහක් වෙනම ලෙසන් එකේ මුලදී උගන්වනවා. නමුත් මෙතනදී ફોකස් කරන්නේ ට්‍රාන්සිස්ටර්ස් නිසා අපි කතා කරන්නේ. රයිට් ඊළඟට ට්‍රාන්සිස්ටර් එකක් ගත්තාම ට්‍රාන්සිස්ටර් එක සාමාන්‍යයෙන් ඩයෝඩ් එකක් මෙන්න මේ වගේ. මේක ඩයෝඩ් එකක්. ගොඩක් පොඩි මේක. තාම පොඩි කොටසක් තමයි ඩයෝඩ් එකේ චූටි උපාංගයක් මේක. මේ කොම්පොනන්ට් එක ගොඩක්ම පොඩි. ඩයෝඩ් එකක්. ඒ ඩයෝඩ් ගැන කතා කරද්දී ඒ ඩයෝඩ් වලට අමතරව මෙන්න මේ කියන ට්‍රාන්සිස්ටර් එක ගැන තමයි අපි කතා කරන්නේ. ඒක ගොඩක් පොඩි එකක් ට්‍රාන්සිස්ටර් එක. ඒකට ට්‍රාන්සිස්ටර් එක තියෙනවා අපි O level exam එකට බේස් කරගෙන මේ විදිහේ ට්‍රාන්සිස්ටර්ස් වර්ග දෙකක්. එකක් තමයි NPN ට්‍රාන්සිස්ටර් එක අනිත් එක PNP ට්‍රාන්සිස්ටර් එක. ඒකට ට්‍රාන්සිස්ටර් එකක් එක්සෑම් එකේ දෙනකොට අපිට සාමාන්‍යයෙන් දෙන්නේ ක්වෙස්චන් එකක 99%ක්ම කියන්නේ 100%ක්ම වගේ දෙන්නේ NPN ට්‍රාන්සිස්ටර්ස්. PNP ට්‍රාන්සිස්ටර්ස් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව අපිට යන්න පුළුවන් NPN ට්‍රාන්සිස්ටර්ස් තමයි ඒගොල්ලන් අහන්නේ එක්සෑම් එකේදී අහන්නේ. හැබැයි PNP ට්‍රාන්සිස්ටර් එකකුයි NPN ට්‍රාන්සිස්ටර් එකකුයි වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගෙන යන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ කියන්නේ අපිට අඳුර ගන්න එකේ සයින් එක දුන්නාම සයින් එක තියෙන්න ඕනේ මේ N P N N පැත්තට තමයි මෙන්න මේ ඇරෝ එක තියෙන්න ඕනේ. ඇරෝ එක තියෙන්නේ N පැත්තට. දැන් මේකේ N තියෙන පල්ලෙහාට ඒ කියන්නේ බේස් එක තමයි N වෙලා තියෙන්නේ. එතකොට මේ පැත්තට තමයි ඇරෝ එක තියෙන්නේ. එතකොට අපි NPNද PNPද කියලා අඳුරගන්නේ ඒක මැද තියෙන පොසිටිව්ද නෙගටිව්ද කියන එකෙන්. එතකොට එක්සෑම් එකේදී අපෙන් වැඩිපුර අහන්නේ NPN ට්‍රාන්සිස්ටර්ස් ගැන. NPN ට්‍රාන්සිස්ටර්ස් ගැන. එතකොට NPN ට්‍රාන්සිස්ටර්ස් ගැන අඳුර ගන්නකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දෙකේම එකම විදිහට තියෙන දේවල්. මේ තමයි බේස් එකමයි. මේ පැත්තට කලෙක්ටර් එක, මේ පැත්තට එමීටර් එක එනවා. එමීටර් එක පැත්තට තමයි මේ ඇරෝ එක තියෙන්නේ. ඇරෝ එක තියෙන්නේ ඇරෝ එකේ ඇරෝ හෙඩ් එක තියෙන්නේ N පැත්තට. ඊළඟට බේස් එක හැම වෙලේම මේ පල්ලෙහෙන් තියෙන බේස්. මෙයා හැම වෙලේම බේස්. මෙයා එමීටර් එක. මේක කලෙක්ටර් එක. කලෙක්ටර් එක. සිංහලෙන් කියනවා නම් එමීටර් කියලා කියන්නේ විමෝචකය, සංග්‍රාහකය,
බේස් කියන්නේ පාදම. බේස් කියන්නේ පාදම. අපි මේක අයින් කරලා ගමු මෙතනින්. ඊළඟට මේකෙදි දැනගන්න ඕනේ ඊළඟ එක තමයි එමීට් එක කියන්නේ විමෝචකය. විමෝචනය කරන කෙනා. ඒ කියන්නේ එයා තමයි එළියට වෝල්ටේජ් එකක් දෙන්නේ. හරි ගන්න. දැන් මේක නම් වෝල්ටේජ් එකක් දෙන්නේ නෑ. ට්‍රාන්සිස්ටර් එකකදී වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ තියෙන්නේ NPN මැද තියෙන්නේ බේස් එක මේ පැත්තට කලෙක්ටර් එක මේ පැත්තට එමීටර් එක. මේ සයින් එකේ මේ තියෙන මේ දීලා තියෙන සංකේතයෙන් මේ සයින් එකෙන් බලා ගන්න පුළුවන් මේ ඇරෝ හෙඩ් එක තියෙන්නේ n පැත්තට හැම වෙලේම. ඇරෝ හෙඩ් එක පල්ලෙහාට තිබ්බොත් එයා NPN නෙවෙයි එයා PNP වෙනවා. PNP වෙනවා හැමයි දැනගන්න. එතකොට මේක තමයි බේසික්ම දේ. හැබැයි මේක වැඩ කරන විදිහ අනුව මේක භාවිතා කරන ඇප්ලයි කරන අවස්ථා දෙකක් තියෙනවා. තේරුණාද? ඇප්ලයි කරන සිද්ධි දෙකක් තියෙනවා. එකක් තමයි ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරනවා අපි සිග්නල් එකක් දීලා තියෙන වැලියු එක වැඩි කරන්න. ඒ කියන්නේ අපි දෙන සිග්නල් එකක් ප්‍රමාණය වැඩි කරන්න පාවිච්චි කරනවා. තේරුණාද? ඒ කියන්නේ ඇම්ප්ලිෆිකේෂන් වලට ඇම්ප්ලිෆයි කරන්න පාවිච්චි කරනවා. දෙන සිග්නල් එක ප්‍රමාණය වැඩි කරන්න පාවිච්චි කරනවා. තේරුණාද? අපි දෙන පොඩි සිග්නල් එකක් ඒ සිග්නල් එක වැඩි කරන්න එක පාවිච්චි කරනවා. දැන් එක්සැම්පල් එකක් හැටියට අපි දෙන සිග්නල් එක මෙහෙම එකක් නම් අපි දෙන සිග්නල් එක මෙන්න මේ විදිහ එකක් කියලා හිතන්න. හරිද? අවුට්පුට් එක ඒකෙම ඇම්ප්ලිෆයි වෙච්ච එකක් තමයි ට්‍රාන්සිස්ටර් එකකින් කරන්නේ. යාගේ ප්‍රමාණය වැඩි කරනවා. එතකොට සිග්නල් එකක් ඇම්ප්ලිෆයි කරන්න පාවිච්චි කරනවා ට්‍රාන්සිස්ටර්ස්. ඊළඟට තව ට්‍රාන්සිස්ටර් එකක් ඇප්ලයි කරන අවස්ථාවක් තමයි ඔටෝමැටික් ස්විච් එකක් හැටියට. ස්වයංක්‍රීය ස්විච් එකක් හැටියට මේක පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන එක අවස්ථාවක් තමයි. ඒ කියන්නේ අපි කතා කරන්නේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර්ස් ගැන. හරි. ඉතින් ට්‍රාන්සිස්ටර්ස් කඩේ ගන්න තියෙනවා. ගත්තොත් සාමාන්‍යයෙන් අපිට මේ එකපාර මේ ගොඩක් මෙහෙම හම් ගන්න පුළුවන්. මේ තියෙන ට්‍රාන්සිස්ටර්ස්. මේ තියෙන. මේවට තියෙනවා ඇත්තටම ට්‍රාන්සිස්ටර් එකක් අඳුර ගන්නකොට ඒකේ තියෙනවා අනිවාර්යයෙන්ම මේ විදිහේ මේවා කොටස් තුනක්. ඒ තමයි මේ බේස් කලෙක්ටර් එමිටර් කියලා කියන්නේ. එතකොට මේකේ භාවිතාවන් ගත්තාම මම කිව්ව එකක් ඇම්ප්ලිෆිකේෂන් වල පාවිච්චි කරනවා. අනිත් එක තමයි ඒ කියන්නේ සිග්නල් එකක් වැඩි කරන්න පාවිච්චි කරනවා. අනිත් එක තමයි ඔටෝමැටික් ස්විච් එකක් හැටියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි දන්නවා දැන් සෝලර් ලයිට්ස් වල ඉරේලිය වැටෙන වෙලාවට ලයිට් එක ඕෆ් වෙලා කළුවර වැටෙද්දී ලයිට් එක ඕන් වෙන්න අපිට හදන්න පුළුවන්. එතකොට ඒක ඔටෝමැටික් ස්විච් එකක් හැටියට වැඩ කරනවා. එතකොට එතනදී අපි හදන චූටි සර්කිට් එකේ ට්‍රාන්සිස්ටර් එකක් තමයි ප්ලයි කරගන්නේ. ට්‍රාන්සිස්ටර්ස් වල අපි ඉගෙන ගන්න O level පරාසයට ඔච්චරයි ඕකේ දැනගන්න උවමනාව තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් එක අඳුරන්න දැනගන්න ඕනේ. ඊළඟට මේකෙන් කරන දේවල් දැනගන්න ඕනේ. ඊට අමතරව මේකේ කරන්ට් වැඩ කරන්නේ කොහොමද කියලා ජස්ට් අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ට්‍රාන්සිස්ටර් එකක වෝල්ටේජ් එක කන්ට්‍රෝල් කරගන්නේ මෙන්න මේ බේස් එකෙන්. බේස් එකෙන් තමයි වෝල්ටේජ් එක කන්ට්‍රෝල් කරන්නේ. හරියට නිකන් අපි පාවිච්චි අරින වාහන ටැප් එකක අපි කරගවන කරාමය වගේ. අපි කරාමයක් කරගවනකොට ඒකෙන් තමයි ගේට් එකක් වගේ යන සිග්නල් එක හරි වතුර හරි යන්න දෙන්නේ. හැබැයි ට්‍රාන්සිස්ටර් එකේ නම් සිග්නල් එක පාස් වෙන්නේ කරන්ට් පාස් වෙන්නේ. හිතන්න මෙන්න මෙහෙම කියලා. මේ තියෙන්නේ බටයක් වගේ කියලා හිතන්න. මේක දිගේ කරන්ට් යනවා කියලා හිතන්න. හරිද? කරන්ට් යනවා කියලා හිතන්න. එතකොට මෙන්න මේ දොර අරින්න වහන්න පුළුවන් කෙනා තමයි කවුද? මෙන්න මේ බේස් එක කියලා කියන්නේ. මේ දොර අරින්න වහන්න පුළුවන් කෙනා තමයි බේස් එක කියලා කියන්නේ. මේ පැත්තට ඉන්නේ එමීටර් එක. මේ පැත්තට ඉන්නේ කලෙක්ටර් එක. මෙයා තමයි කලෙක්ටර්. මේක අපි ඇප්ලයි කරන යුනිට් එක අනුව ඇප්ලයිද. එතකොට මෙතනිනුත් වෝල්ටේජ් එකක් එන්න ඕනේ. හරි. මෙතනින් එන වෝල්ටේජ් එක තමයි තීරණය කරන්නේ. මෙහෙන් යන වෝල්ටේජ් එකේ ප්‍රමාණය. එතකොට බේස් එකට පුළුවන් එන කලෙක්ටර් එකෙන් එන කරන්ට් එක පාලනය කරන්න. අඩු වැඩි ප්‍රමාණය. හැබැයි මේක අපි දැන් ඊළඟට මම ආයෙ කියලා දෙන්නම් කොහොමද මේක ට්‍රාන්සිස්ටර් එකක් දාලා වැඩ කරන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ මේකෙදි දැනගන්න ඕන වැදගත්ම දේ ට්‍රාන්සිස්ටර් එකක් කියලා කියන්නේ ඩයෝඩ් දෙකක් වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ ඩයෝඩ් දෙකක් වගේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඩයෝඩ් එකක් කියලා කියන්නේ මේ වගේ එකක්. මේ ඩයෝඩ් එකට තියෙන්නේ PN ජංක්ෂන් එකයි. හැබැයි මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් එකක්. ට්‍රාන්සිස්ටර් එකට තියෙනවා PN ජංක්ෂන් දෙකක්. මේ තියෙන PN ජංක්ෂන් දෙකක්. ඒ නිසා තමයි PNP NPN කියලා අපි දෙකක් මෙතන පාවිච්චි කරන්නේ.
ඊළඟ තමයි එක්සෑම් එකේදී වැඩිපුර අහන්නේ NPN ට්‍රාන්සිස්ටර්ස් ගැන PNP ගැන අහන්නේ නැහැ. ඊළඟ එක තමයි හැබැයි PNPද NPNද කියලා අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි මේ ඇරෝ හෙඩ් එකට අනුව ඇරෝ හෙඩ් එක තියෙන පැත්ත අනුව අපිට පුළුවන් NPNද PNPද කියලා හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ ඇරෝ හෙඩ් එක තියෙන්නේ එළියට නම් එතන N ඉන්නේ. ඇරෝ හෙඩ් එක තියෙන්නේ පල්ලෙහාට නම් එතන මේ හරි මේකේ N ඉන්නේ. එතකොට PNP කියලා කියන්නේ මේ ට්‍රාන්සිස්ටර්ස් වලට NPN කියලා කියන්නේ මේ ට්‍රාන්සිස්ටර්ස් වලට. පැහැදිලිද? රයිට්. ඔක තමයි කතන්දරේ. ඒකට බේස් එකෙන් තමයි මේ වෝල්ටේජ් කන්ට්‍රෝල් වෙන්නේ. මම ඊළඟ වතාවේ කියලා දෙන්නම් කොහොමද ට්‍රාන්සිස්ටර් එකක් දාලා මේ වෝල්ට් මේක කන්ට්‍රෝල් කරගන්නේ කියලා. ට්‍රාන්සිස්ටර් එකක් දාලා මේක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා. මේක දැනගන්න ඕනේ මේ O level ප්‍රමාණයට විතරයි. A level වගේ මේ එක්සෑම් එකක් කරන්න යනකොට මීට වඩා ගොඩාක් in detail කතා කරන්න තියෙනවා, ගණන් හදන්න තියෙනවා. දැන් මිලිවෝල්ට් වලින් තමයි එතකොට ගණන් හදන්න තියෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ ප්‍රමාණයෙන් විතරයි. ඊට වඩා මේක එහාට යන්න උවමනාවක් නැහැ. එහෙම ගියා කියලා ඉතින් වැඩකුත් නැහැ මේ වෙලාවේ. එක්සෑම් එකට ওই විදිහේ ප්‍රමාණය දැනගත්තාම ඇති. මේකේ ඊළඟ මම කොටසින් කියලා දෙන්නම් කොහොමද මේ ට්‍රාන්සිස්ටර් එකක් සර්කිට් එකකට දාලා වැඩ කරවන්නේ කියලා. අපි බලමු ඊළඟට මේක.